ආයිබෝවන් ඔයගොල්ලෝ හැමෝටම අද දවසේ අපේ මාතෘකාව තමයි ඔයත් පින්පොතක් ලියනවද කියන එක. ඉතින් පින්පොත් ලියන අයත් ඇති, පින්පොත් ලියලා නැති අයත් ඇති, පින්පොතක් දිගටම පාවිච්චි කරපු අයත් ඇති. ඒ ඕනම කෙනෙකුට ගැලපෙනවා කියලා වැදගත් කියලා හිතපු නිසා තමයි අද මම මේ මාතෘකාව ගැන කතා කරන්න තීරණය කළේ. ඉතින් සමාජයේ ගොඩක් දෙනෙක් මේ දවස්වල කියන කතාවක් තියෙනවා. ඒක ඉස්සර කාලේ තියෙන්නේ නැති මේ දවස්වල වැඩිපුර ඇහෙනවා. මට නම් ගොඩක් ඇහිලා තියෙනවා. ඔයගොල්ලන්ටත් මේ කතාව ඇහිලා ඇති. ඒ තමයි අපි පන්සිල් රකින්න කට්ටිය. අපිට ඉතින් අමුතුවෙන් පින් කරන්න දෙයක් නැහැ. අපි කාටවත් කරදරයක් නොකර ඉන්නේ. අපෙන් කාටවත් හානියක් නැහැ. ඉතින් අපිට අමුතුවෙන් පින් කරන්න දෙයක් නැහැ කියන එක. තව සමහර කෙනා අපි නම් ඉතින් ඔය පන්සල් ගාන යන්නේ නැහැ, සිල් ගන්න නැහැ. අපිට ඉතින් ඒව කරන්න ඕනේ නැහැ. මොකද අපි කොහොමත් හොඳ මිනිස්සු. අපි පන්සිල් රැකගෙන ඉන්නේ. ඉතින් එහෙම ජීවත් වුණාම ඇති. ඒක තමයි ජීවිතය කියලා. ඉතින් ඔයා හිතන්නේ ඒ කතාව ඇත්තද? එහෙම කාටවත් කරදරයක් කරන්න නැතුව ජීවත් වෙනවා කියලා, පන්සිල් රැකගෙන ජීවත් වෙනවා කියලා, අපි අමුතුවෙන් පන්සල් යන්න ඕනේ නැහැ කියන කතාව, අමුතුවෙන් පින් කරන්න ඕනේ නැහැ කියන කතාව හරිද? මොකද ඒ ගැන හිතන්නේ. දැන් මම පුංචි උදාහරණ දෙකකින් මේ ගැන කතා කරන්න. ඔය හිතන්නකෝ ඔයාට තියෙනවා බැංක් account එකක්. එතකොට බැංක් එකේ හිතන්නකෝ රුපියල් ලක්ෂ 10ක් ඔයා ඩිපොසිට් කරලා තියෙනවා. රුපියල් ලක්ෂ 10ක් තැන්පත් කරලා තියෙනවා. ඔයා හැම සතියකම මේ account එකෙන් රුපියල් 10000 ගානේ ගන්නවා. හැම සතියකම අපි හිතන්නකෝ රුපියල් 10000ක් ඔයා ගන්නවා ඔය account එකෙන්. හැබැයි කවදාවත් එක සතියක්වත් මේ account එකට දාන්නේ නැහැ. ගන්නවා විතරයි. ඉතින් ඔහොම ගිහිල්ලා මොකද වෙන්නේ? 10000 ගානේ අරගෙන මේ සල්ලි ඉවර වෙන දවසක් එනවා. එදාට මොකද වෙන්නේ? account balance එක 0. අපි බැලුවාම අපිට ආය ගන්න සතයක්වත් ඉතුරු වෙලා නැහැ. මොකද අපි ගත්ත විතරනේ, දැම්මේ නැහනේ. මේක එක උදාහරණයක්. ළඟට මම තව උදාහරණයක් කියන්නම්. හිතන්නකෝ ලොකු වතුර බාල්දියක් තියෙනවා. මේ වතුර බාල්දියේ පිරෙන්නම වතුර දාලා තියෙනවා. අපි චුටි බාල්දියක් අරගෙන මේ වතුර බාල්දියේ වතුර ගන්න. ටික ඔහොම අරගෙන මොකද වෙන්නේ? වතුර බාල්දියෙම වතුර ඉවර වෙලාවක් එනවා. මොකද එතනදිත් වෙන්නේ බාල්දියෙන් වතුර ගන්නවා විතරයි, ආයෙ අලුතෙන් පුරවන්නේ නැහැ. හරිද? එතකොට විතරක් වෙන්නේ අතන්දි වෙච්ච දෙයමයි ගන්නවා විතරයි, ආයි දැම්මේ නැති ඉඳලා බාල්දියේ වතුර ඉවර වුණා. ඉතින් ඔන්න ඔය වගේ තමයි අපේ ජීවිතේත් අපි පින්කම් කරලා තියෙන නිසා තමයි අපි අද මෙහෙම සංසාරේ අපේ ජීවිතේ අපි පින්කම් කරලා තියෙන නිසා තමයි අද අපි මෙහෙම මනුස්ස ජීවිතයක් ලැබෙන මනුස්සාත්මයක් ලැබලා ඉපදිලා ඉන්නේ. අද දවසේ මේ වෙනකොට ඔයාට මොන හරි දෙයක් ලැබිලා තියෙනවා නම්, ඔයාට ඉන්න වහලයක් තියෙනවා නම්, ඔයාට දෙමාපිය සහෝදර සහෝදරියෝ ඉන්නවා නම්, ඔයාට කරුගත්කමක් ලැබිලා තියෙනවා නම්, රූපයක් ලැබිලා තියෙනවා නම්, සල්ලි ලැබිලා තියෙනවා නම්, උගත්කම මොකක් හරි දෙයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා නම්, ඒ මොකක්වත් නැතත් ඔයා මිනිස්සෙක් විදිහට ඉපදිලා ඔයාට දෙයක් තේරුම් ගන්න පුළුවන් තරමේ බුද්ධියක් ලැබිලා තියෙනවා කියන්නේ ඔයා සංසාරේ පින් කරපු කෙනෙක්. ඉතින් අපි මේ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන හැම දවසකම, හැම මොහොතකම ගෙවි යන්නේ අපි සසරේ කළ පින, අපේ අතීත පින. ඉතින් මෙහෙම ගෙවිලා ගිහිල්ලා එක මොහොතක් එනවනේ අපේ මේ කර්මය තනිකරම ෂය වෙලා. එතකොට අපිට මේ ජීවිතේ තවත් ඉන්න බෑ. එතකොට අනේ මොහොතට තමයි කියන්නේ අපේ මරණාසන්න මොහොත කියලා. ඉතින් මේ මරණාසන්න මොහොත කොහොම වේද කියලා කියන්නේ කවුරුත් දන්නේ නැහැ. අපි ඒක කාටවත් කියන්න බෑ. අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා දුක නැති මරණයක්. ඉතින් අපි දන්නේ නැහැ අපේ මරණය කොයි මොහොතේ කවද කොයි විදිහට සිද්ධ වේද කියන එක. ඉතින් ඒ මරණාසන්න මොහොතේදී අපේ පංචේන්ද්‍රයන්, ඒ කියන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් පහ
අක්‍රිය වෙනවා මුලින්ම. ඊට පස්සේ විනාඩි 8ක් විතර පමණ කාලයක් අපේ මොළය වැඩ කරනවා. ඒ කියන්නේ අපේ සිතුවිලි වැඩ කරනවා. ඉතින් ওই සිතුවිලි උඩට යනවා පහළට යනවා ඇති වෙවි නැති වෙවි ගිහිල්ලා මෙන්න මේ කාලය ඇතුළත අපි කරපු කියපු දේවල් අපේ ඇස් ඉදිරි පිට අපි ඇස් පියාගෙන හිටියත් ඇතිගෙන හිටියත් චිත්‍රපටයක් වගේ දර්ශනය වෙනවා කියලා අර මරණාසන්න මොහොත පිළිබඳ ලියවුණු පොත්පත්වල ධර්මදේශනාවල කියලා තියෙනවා. එතකොට අර මරණාසන්න මොහොත ගැන අත්දැකීම් තියෙන පුද්ගලයෝ ඉන්නවානේ අර අපි කියන්නේ අර මැරෙන්න ගිහිල්ලා ඉපදුනා කියන කට්ටිය ඒගොල්ලන්ගේ කතා ඔයගොල්ලෝ අහලා ඇති. ඒගොල්ලෝ කියන විදිහට ඒගොල්ලන්ට සිතුවිලි එක දේවල් උඩට පහළට ඇලිලා ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා තමන් කරපු කීප දේවල් තමන්ගේ ඇස් ඉස්සරහා පිටක ෆිල්ම් එකක් වගේ දර්ශනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවට තමයි තේරෙන්නේ අපේ ජීවිතේ අපි පින් කරලා කුසල් වඩාගෙන තිබ්බොත් ඒ තියෙන ප්‍රතිඵලය අපිට භුක්ති විඳින්න වෙන්නේ අන්නේ අවස්ථාවට. මොකද මරණාසන්න මොහොතදී අපි කවුරුත් ක්ෂණික මරණයක් වුණත් ඇක්සිඩන්ට් එකකින් වගේ දෙයකින් මැරුණත් නැත්නම් දීර්ඝ කාලයක් රෝගාතුර වෙලා ඉඳලා මැරුණත් මරණාසන්න මොහොතට කවුරුත් අසරණයිනේ. හැබැයි අපි පින් කරලා තිබුණත් අපේ හිත සකසගෙන තිබුණත් අපි යහපත් දේවල් හිතේ පුරවගෙන තිබුණත් අපි අපේ කෙලස් දුරු කරන්න අපි වෙර වීරය ජීවත් වෙලා ඉන්න කාලේ අරගෙන තිබුණත් ඒක ලොකු හයියක් වෙනවා ලොකු ශක්තියක් වෙනවා මරණාසන්න මොහොතට නොබියව මුහුණ දෙන්න. ඉතින් මරණාසන්න මොහොතේ කර්මය කර්ම නිමිති ගති නිමිති කියලා කර්ම වර්ග තුනක් අපි ඉස්සරහ අපිට දර්ශනය වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඉස්සරහ වීඩියෝස් වලදී ගැන කතා කරමු. ඒ කොහොම වුණත් දැන් අපේ මාතෘකාවද පින්පතක් ලියන එකේ වැදගත්කමනේ. පින්පතක් ඔයා ලියනවද කියන එක. එතකොට පින්පතක් ලියන එකේ වැදගත්කම තමයි මේ අපි හිතන්නකෝ කෙනෙක් අවුරුදු ගාණක් රෝගාතුර වෙලා ඉඳලා මරණාසන්න මොහොතටපත් වෙනවා කියලා. එතකොට එයා ඇඳේ ඉන්නේ යාට එයාත්පල වෙලා ඉන්න පුළුවන්. තවන කෙනෙක් වෙන්නත් පුළුවන්. වයසක කෙනෙක් වෙන්නත් පුළුවන්. එයාට කලින් ජීවිතේ කියන්නේ ඔත්පල වෙන රෝගාතුර වෙන්න කලින් තමන් කරපු පින්පොතේ තමන් කරපු පින්කම් නැවත නැවත කියවන්න පුළුවන්. කියවන අවස්ථාව සැලසෙනවා. එතකොට ඇත්තටම එයාගේ හිත හරිම නිරාමිස ප්‍රීතියකින් පිරලා යනවා. එයාගේ හිත හරි ශක්තිමත් වෙනවා. මම මගේ ජීවිතේ මේ වගේ දේවල් කරගත්තා. හවල් කාල සීමාවන් වලදී මේ වගේ පින් කරා. ඉතින් ඇත්තටම මට දැන් බය නැතුව මරණාසන්න මොහොතට මුහුණ දෙන්න පුළුවන්. මම දැන් මැරෙන්න බය නැහැ. මොකද මම දන්නවා මම දුගතියකට යන්නේ නැහැ. ඒ කියන ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය එක්කෙනාගේ හිතට ඇතුළු වෙනවා. ඒ වගේම අපි පින්පතක් ලියලා අපි කරන පුංචි පින්කමක් හරි පින්පතේ ලියුවොත් අපිට ඒක මතක් කරන කියවන හැම වෙලාවකම ඒ පින්කම් මතක් වෙනවා. එතකොට අපිට හරිම සතුටක් දැනෙනවා. අපේ ජීවිතේ මේ ජීවිතයටත් පරලෝක ජීවිතයටත් වැඩ කරගත්ත අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනයක් ගත්තා කියලා අපිට හිතෙනවා. මොකද තව දෙයක් තමයි මේ පින් කරපු පින් ආයි මතක් කරනකොට තමයි ඒ කුසල් සිත් ඒ නැවත ගොඩක් ශක්තිමත් වෙන්නේ. කුසල් සිත් ප්‍රබල වෙන්නේ කරපු පින්කම් යලිත් මතක් කරනකොට. ඉතින් අපිට සමහරක් වෙලාවට කරපු හැම පින්කම මතක නැහැ නේ. පුංචි කාලේ කරපු දේවල් අපිට මතක නැහැ. හැබැයි මතක තියෙන විදිහට ඒවා ලියලා හරි එදිනදා කරන දේවල් ඊට පස්සේ ලියන්න පටන් අරගෙන අපි ලියුවොත් අපි නිතර ඒවා කියවුවොත් අපේ කුසල් සිත් බලවත් වෙනවා වගේම අපිට අපි ගැනම සතුටක් ඇති වෙනවා. අපේ අනාගත කියන්නේ අපි මොන භවයක උපත ලබයිද කියන දෙගිඩියාවේ චකිතය අපෙන් ඈත් වෙලා යන එක ලොකු රුකුලක් වෙනවා කියලා මට හිතෙනවා. ඉතින් තවත් සමහර අතර කතාවක් තියෙනවා සමාජයේ පින් කරන්න හොඳ නැහැ පින් කළා සසර දික් වෙනවා කියලා. එහෙමත් කියන අය ඉන්නවා. ඒ වුණාට ඇත්තටම පින කියන එක අපිට අත්‍යවශ්‍යයි. මොකද පින කියන එක අත්‍යවශ්‍යයි කියලා කියන්නේ අපිට බෞද්ධයෙකුගේ පරම අදිෂ්ඨානය අවසාන ප්‍රාර්ථනාව වෙන්න ඕනේ නිවන් දකින්න එකනේ. ඉතින් මේ නිවන් දකින්න එක නිර්වාණ අවබෝධය කරගන්න එක සසර දුකින් මිදෙන එක හැම එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක රැකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට
ගොඩාක් වෙර වීරිය යොදන්න ඕන, ගොඩාක් උත්සාහවන්ත වෙන්න ඕන. ඉතින් මේ සඳහා අපිට නිරෝගී සුවය කියන එක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඉතින් මේ නිරෝගී බව ලබා ගත්තේ නැත්නම් අපි රෝගී වුණොත්, අපි එක් පියත්තන් වුණොත්, එහෙම නැත්නම් අපිට මානසික රෝගයක් හැදිලා අපේ සිහින කල් වුණොත් අපිට ඇත්තටම මේ කුසල් දහම් වඩනවා කියන එක හිතන්නවත් බැරි දෙයක් වෙනවා. ඉතින් අපි නිරෝගී බව ලබා ගන්නට, ධර්මයට යොමු වෙන්නට, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට, දහම් පොත්පත් කියවන්න, භාවනා කරන්න, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්න, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබා ගන්න, අපේ හිත නිවා ගන්න, මේ හැම දෙයකටම අපිට පෙර කරන ලද කුසල් මහිමේ පුබ්බේච කත පුඤ්ඤතා කියලා බුදුචාන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නම ඕනේ. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම කරන්න වෙන්නේ පින මත පිහිටලා. ඉතින් අපි හිතන්නකෝ කෙනෙක් සංසාරයේ අඩුවෙන් පින් කරලා තියෙනවා කියලා. එයා මේ ජීවිතේ මනුස්සාත්මයක් ලැබුවත් එයාට සමහර විට විවිධ ගැටලු වෙන්න පුළුවන්. අපි හිතන්නකෝ ආර්ථික ප්‍රශ්න කියලා. එතකොට මේ ආර්ථිකය ගොඩනගා ගන්න පවුලක් ඉන්නවා නම් ඒ පවුල වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න එයාට ලොකු ස්ට්‍රගල් එකක් කරන්න වෙනවා. ලොකු අරගලයක් කරන්න වෙනවා. මුළු ජීවිතේම ලොකු අරගලයක්. ඒත් එයාට එදා වේල හොයා ගන්නවා කියන එකත් ලොකු අභියෝගයක් සමහර වෙලාවට. එයාගේ ආර්ථික ප්‍රමාණවත් නැහැ. එයාගේ දරු පවුල යැපෙන්නට. ඉතින් ඒ නිසා එතකොට එයාට මේ ධර්ම දේශනා අහනවට, ධර්මයට හිත යොමු කරනවට, බණ භාවනාවන් වලට යොමු වෙනවට වැඩිය ආර්ථිකයත් එක්ක, ජීවන අර්බුදයත් එක්ක හැප්පෙන්න සිද්ධ වෙනවා. එතකොට එයාගේ හිත නිකම්ම මේ පැති ධර්ම මාර්ගයෙන් වැහිලා යන තියෙන ඉඩ කඩ වැඩි. මොකද එයාගේ ජීවිතය එතකොට අංක 1 වෙන්නේ එයාගේ ආර්ථිකය දියුණු කරගන්න එක, එයාගේ ජීවිතේ ගැට ගහ ගන්න එක. ඉතින් ඒ නිසා තමයි අපි හැම වෙලෙම කියන්නේ පින් කරන්න ඕනේ. පින් කරොත් තමයි අපිට මානසික සුවයකින්, නිදහස් මනසකින් යුතුව මේ සසරින් නික්මෙන වැඩපිළිවෙලට අනුගත වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි සංසාරේ විවිධාත්ම භවවල ඉපදිලා ඇතිනේ. මේ අනවතර සංසාර ගමනක තමයි ඔයා මම අපි හැමෝම එන්නේ. එක්තරා අවස්ථාවක බුදුහාමුදුරු ඉස්සරහ පිටින් කූඹි පෙළක් යනවා. එතකොට මේ බුදුහාමුදුරුවෝ කූඹි ටික දිහා බලලා කියනවා මේ කූඹි අතරින් සක්විති රජ නොවිච්ච එකම කූඹියෙක්වත් මම දකින්නේ නැහැ කියලා. ඉතින් එහෙනම් ඒ කියන්නේ හැම කූඹියක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා. ඉතින් එහෙමත් ඉපදිලා ඒ කුසල් ගෙවිලා ඉවර වෙලා අන්තිමට සතර අපායට එයාලා වැටලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි අද දවසේ කරන ඕනේ පිනක්, සංසාරේ කරපු පිනක්, කුසලයක්, ඒ කුසල් සිතුවිලි හැම දෙයක්මත් නැති වෙලා, කියන්නේ ගෙවිලා යනවා. ගෙවිලා විපාක දීලා අනිත්‍ය වෙලා යනවා. ඉතින් අපි මොන සිතුවිල්ලක් ඇති කරගත්තත්, අකුසල සිතුවිල්ලක්, කුසල සිතුවිල්ලක් විපාක දීලා අනිත්‍ය වෙලා යනවා. අපිට ඒ ඇතිවන සියලුම සිතුවිලි පිළිබඳ විදිහට විදර්ශනා නුවණකින් දකින්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. හැබැයි ඒ තරම් ගැඹුරට මම අද කතා කරන්නේ නැහැ. මොකද පින්පතක් අපි පින් රැස් කර ගන්න ඕනේ. ඇයි පින්පතක් ලියන්න ඕනේ? ඇයි කියන එක සම්බන්ධයෙන් විතරයි අද වැඩසටහනෙන් කතා කරේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට මොකක් හරි දෙයක්, වටිනා දෙයක් මේ වීඩියෝ එකේ ලැබෙන්නේ නැති කියලා. ඉතින් වැඩසටහන අවසානයේදී මම ලියපු පින්පත් ඔයගලන්ට පෙන්නන්නම්. එතකොට පුංචි අදහසක් පින්පතක් මෙතෙක් ලියලා නැති අයට ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඇත්තටම මට නම් මගේ පින්පත් කියවුවාම ලොකු සතුටක් දැනෙනවා. ඒක හරිම නිරාමිස ප්‍රීතියක්. ඉතින් මම මගේ ජීවිතේ නාස්ති කරලා නැහැ. ජීවිතෙන් ප්‍රයෝජනයක් අරගෙන මට පුළුවන් විදිහට මම දේවල් කරලා තියෙනවා කියලා මට හිතෙනවා. පින්පතක් ලියන්න මහා ලොකු දේවල් ඕනේ නෑ. ලොකු කටින පින්කම්, ලොකු පූජාවල් එම කරන්න ඕනේ. පුංචි දෙයක් ඇති. අපි හිතන්නකෝ පුංචි දරුවෙක් නම් එයා අද දවසේ අම්මට පොල් ටිකක් ගාලා දුන්නා නම්, වතුරට වැටලා හිටපු පුංචි කූඹියක් අපි කවුරු හරි බේරගත්තා නම්, යාළුවෙකුට පාඩමක් කියලා දුන්නා නම්, බුදුහාමුදුරන්ට මල් ටිකක් පූජා කරා නම්, මේ හැම දෙයක්ම අපිට පින්පතේ ලියන්න පුළුවන්. ඉතින් අපිට සල්ලි මුදල් යොදවන්න නැතුව, සල්ලි යොදවන්න නැතුව කරන්න පුළුවන් පින්කම් ගොඩාක් තියෙනවා. මෛත්‍රී භාවනාව, අනිත්‍ය භාවනාව, ආනාපාන සතිය වගේ මොකක් හරි භාවනා ක්‍රමයක්
මරණ සතිය හරි අසුභ භාවනාව හරි මොකක් හරි කරන්න පුළුවන් නම් විනාඩි 5ක් හරි 10ක් හරි ඒකට ඇත්තටම ගොඩාක් වටින එක තමයි මෙතන වටිනම දේ. ඉතින් අද වීඩියෝ එක ඉතින් එහෙනම් අපි අද මෙතනින් අවසන් කරනවා. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොන හරි ගත්තා නම් ඔයගලන්ට වටිනවා කියලා හිතනවා නම් අපේ channel එක like කරන්න, subscribe කරන්න, share කරන්න කියලා හිතෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ තමයි මම ලියපු පින්පොත්. පින්පොත් 3ක් මම ලියලා තියෙනවා. තුන්වෙනි පින්පොත තමයි දැන් යන්නේ. ඒක පිටු 10ක් විතර මේ වෙනකොට ලියලා තියෙනවා. පළවෙනි පින්පොත මම ලියන්න පටන් ගත්තේ 2019 අවුරුද්දේදී. ඉතින් ඒ වෙනකම් කරපු පින්කම්. ඒ කියන්නේ 2019 අවුරුද්දට කලින් පුංචි කාලේ ඉඳලා 2019 වෙනකම් කරපු පින්කම් මතකයෙන් ලියලා ඊට පස්සේ තමයි ලියන්න පටන් ගත්තේ. එදිනෙදා දිනේ දාලා එතනින් පස්සේ කරපු පින්කම්. එදා දිනේ දාලා ලියන්න පටන් ගත්තා. ඉතින් මෙතනදී මම ගොඩාක් මහන්සියෙන් සල්ලි වේදම් කරලා කරපු පින්කමුත් තියෙනවා. ඒ වගේම මම අර වීඩියෝ එකේ කලින් සඳහන් කළා වගේ සතයක්වත් වේදම් කරන්නේ නැතුව කරපු පින්කමුත් තියෙනවා. ඒ අතර ආමිස දාන, අබේ දාන, ධර්ම දාන වගේ පින්කම් රාශියක් තියෙනවා. ඉතින් සමාජයේ සමහරු අතර මතයක් තියෙනවා පින්කම් කරන්න ගොඩක් සල්ලි ඕනේ, අපිට සල්ලි නැහැ. පින්කම් කරන්නේ සල්ලි තියන අය වගේ අදහස් තියන අය ඉන්නවා. ඉතින් මම ඔයගලන්ට කියනවා ඇත්තටම සතයක්වත් වැය නොකර කරන්න පුළුවන් පින්කම් දහස් ගාණක් මේ ලෝකේ තියෙනවා. මම වීඩියෝ එකේ කලිනුත් ඒ ගැන සඳහන් කරා. ඒ වගේම මට කියන්න මගහැරුණු තවත් කාරණයක් තියෙනවා. ඇත්තටම පන්සිල් රැකගෙන කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා නම් ගොඩක් වටිනවා. පන්සිල් රකින්න සමාජයක් බිහි කරන එකනේ අපේ පරමාර්ථය නේද? එතකොට හැබැයි පන්සිල් රැකීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා මම කිව්වේ ඇයි? ඇත්තටම අපි හිතන්නකො කවුරු හරි මිනිස්සෙක් පංචශීලය ආරක්ෂා කරගෙන පන්සිල් රැකගෙන ජීවත් වෙනවා. එයා එක්තරා අවස්ථාවක මරණාසන්න තත්ත්වයටපත් වෙනවා. එතකොට එයාගේ අවසන් චුතිසිත අන්තිම සිත විදිහට එයාටම අයිති වෙලා තිබිච්ච වස්තුවක් ගැන හරි යම් පුද්ගලයෙක් ගැන හරි ලොකු තණ්හාවක් ආසාවක් ඇති වෙනවා. එතකොට එතනදී එයාගේ අතින් අදින්නාදානා ශික්ෂාපදය බිඳිලා නැහැ. ඇත්තටම එතකොට අපි හිතන්නකෝ තවත් කෙනෙක් ගත්තොත් එයත් පන්සිල් රැකගෙන ජීවත් වෙනවා. එයාට අවසන් මොහොතදී මොකක් හරි කෙනෙක් ගැන හරි දෙයක් ගැන හරි අධික තරහක් වෛරයක් ඇති වෙනවා. එතකොට එයාගේ අතින් ප්‍රාණඝාත කුසලයේ සිද්ධ වෙලා නැහැ. පාණාතිපාතා ශික්ෂාපදේ එයාගේ අතින් කැඩිලා නැහැ. ඉතින් මේ අවස්ථා දෙකම ගත්තොත් අපිට හිතන්න පුළුවන් අධික ලෝභයක් ආසාවක් දැනෙන අවස්ථාවක වුණත් අධික වෛරයක් ක්‍රෝධයක් දැනෙන අවස්ථාවක වුණත් ඒ සිත් දෙකම අවසන් චුතිසිත විදිහට අපිට ඉස්මතු වුණොත් දේශසිතක් හරි වෛරසිතක් හරි අවසන් මොහොතේදී අපිට සිහිපත් වුණොත් ඊළඟට අපි ලබන ආත්මය අපි යන භූමිය සුගතිගාමී එකක් වෙයි කියලා අපිට කීයටවත් හිතන්න බෑ. ඉතින් මේ සසර කියන එක ඒ තරම්ම භයානකයි. ඉතින් ඇත්තටම බෞද්ධ විදිහට අපි කරන හැම පින්කමක්ම කරන්න ඕනේ ලෝකයෙන් මිදීම අරමුණු කරගෙනමයි. සසරට එකතු නොවන විදිහට සුගතියෙන් සුගතියට යන්න පුළුවන් විදිහට ඒ සුගති ධර්මතාවය ලෝකෝත්තර මාර්ගයට උපකාරී වන ලෙස ඇත්තටම නිර්වාණය අරමුණු කරගෙනම තමයි මේ හැම පින්කමක්ම අපි කරන්න ඕනේ. මට හිතෙනවා මනුස්ස ජීවිතයේ දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතයේ උපරිම ඵල ප්‍රයෝජන අපිට නෙලා ගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ මානසිකත්වයෙන් ඒ සිතුවිල්ලෙන් නිවන අරමුණු කරගන්න පින්කම්